to my YouTube channel. මං හිතුවා ඔයාලට අද hostel vlog එකක් ගේන්න ඕනේ කියලා. අපේ hostel එක තමයි කාලිංග මාවත hostel එක. මේක තියෙන්නේ නාරාහෙම්පිට. මෙතනින් තමයි අපේ hostel එක ඇතුල් වෙන්න තියෙන්නේ. ඇතුළට යද්දිම පොත් දාලා තියෙනවා ළමයි. ඒවල් සයින් කරලා තමයි අපි ඇතුළට යන්න ඕනේ. එළියට යනවා නම් ඒ වගේ සයින් කරලා යන්න ඕනේ. ඊට පස්සේ මේ තියෙන්නේ කැන්ටින් ඒරියා එක. අපිට උදේට දවල්ට රැයට 3ටම කෑම ගන්න පුළුවන්. උදේ කෑම 100යි, දවල් රැය 150යි. එතකොට මේ මෙතන ඉඳන් බැලුවම අපිට ඔය හොස්ටල් එක පේන විදිය ළමයි ෆ්ලෝ 11ක් තියෙනවා හොස්ටල් එකේ. මේ හොස්ටල් එක නම් අපිට හරියම නිදහස් ළමයි. ඉතින් මෙතන ඉන්නේ ෆස්ට් ඉයර් ළමයි විතරයි. අපිට කිසිම කරදරයක් නැහැ. මේවා තමයි අපිට කෑම ගන්න තියෙන්නේ. අපේ යුනිට් ඇතුලේ කෑම ගන්න දෙන්නේ නැහැ. බලන්නකො ළමයි අපේ පූසි හොස්ටල් එකේ පූසි පැටව දාලා. ඉතින් හරියම කියුට් අනේ යාලා. දැන් එහෙනම් අපි යම් බලන්න අපේ යුනිට් කොහොමද තියෙන්නේ කියලා. එක යුනිට් එක ළමයි 4 දෙනා ගානේ තමයි ඉන්නේ. ඒ කියන්නේ කාමර දෙකයි. එක කාමරයක ළමයි දෙන්න ගානේ. මේ තියෙන ස්ටඩි ඒරියා එක 4 දෙනාටම වැඩ කරගන්න පුළුවන් විදියට හදලා තියෙනවා. එතකොට මෙතන අපිට තේ ටිකක් හදාගන්න, ඒ වගේම මැගි නූඩල්ස් එකක් වගේ හදාගන්න පුළුවන්. රයිස් කුකර් එහෙම නම් පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. වොෂ්රූම් තියෙනවා 4 දෙනාට එක වොෂ්රූම්. ඒ නිසා ඇත්තටම අපිට පහසුයි ළමයි උදේට උනත්. රූම් වලින් නම් ළමයි එක රූම් එකයි පෙන්නන්නේ. මොකද අනිත් රූම් එක අස් කරලා නැහැ අපේ යාළුවෝ දෙන්න. ඉතින් එයාලා කැමති වුණේ නැහැ ඒ රූම් එක පෙන්නනවට. ඉතින් ළමයි ඕක තමයි අපේ හොස්ටල් ජීවිතේ. ඔයාලත් කවදා හරි හොස්ටල් එකක ඉඳලා තියෙනවා නම් ඔයාලගේ අමතක නොවන මතකයන් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන් යන්න. මම ඔයාලට අන්තිමේටම අපේ මතක ටිකක් දාන්නම්. ඉතින් ඔයාලත් ඒවා බලන්න. එහෙනම් thank you මගේ වීඩියෝ එක බැලුවට. හැමෝටම bye. මං ගිහින් එන්නම්. ජීවිතේට වාසනාව ඒවියා විහිතනු එපා. මේ හැබැයි තමා කරපු දේ තමා වැරදුනොත් කොහේ හරිම මුල ඉඳන් යලිත් යනවා. ගොඩ ගියොත් එකෙක් හරිම හදවතින් hina වෙනවා.